බබා ඔයාලට දොඩම් කැල්ලක් ඕනේද? දොඩම් එපා. මම මේ පාර බැලුවේ මුන්ට මරු ඇපල් එකක් මන් දීලා තියෙන්නේ. මුන් මාව වෙන මුන්ට හොඳ ඇඩේ. හොඳම ඇඩේ. කාටද? කාටද ඉතින් මේ රටේ උන්ට තමයි. වෙන කවුද? ඇයි අනේ මොකෝ? කෑ ගන්න එපා. සත්‍ය කරන්න එපා. මුන් ඊට පස්සේ මුන්ට ඒක චූන්නේ ඊට පස්සේ මුන් රටින් දානවා. අපි සිංගල් නෑනේ දැන් අපි මැරින්නේ කෑ ගන්න එපා. හරි ඉතින් කියන්නකො මොකද ප්‍රශ්නේ කියලා. ඇයි අහන්නේ ඔයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයා මේ ගමට අලුත්නේ. මම මේ ගමේ අවුරුදු ගාණක් ඉඳන් දැන් ඉන්නවා. and I know the scene. හරිද? ගිය අවුරුද්දේ මම සිංගල් කාලේ. හරිද? ඔයාව හම්බෙන්න කලින් මම ඒ අවුරුද්දේ අප්‍රේල් වල අපේ සීසන් එකනේ you know. So I was like looking for a girl. එතකොට මම ඔයා කී හොය ඉන්නකොට මුන්ට මාරාතල් මේක. මේ සිංගල් කොහෙක දුක දන්නේ නැති මිනිස්සු ටිකක් මේ ගමේ ඉන්නේ. ඒක නිකන් හිටියනම් කමන්නේ මුන් රතින් යදාන හිනාන ගස්සත් මං කොහෙද ඉන්නේ කියලා හොයලා අංගන් අරු ඉන්න අන්න අතන ගගව මට පල්ලෙකට හිනායන මගේ හිතේ තියෙන දුක මේ පාර කිසි සද්දයක් නැහැ සද්ද වහලා ඒ මැදට තව ඉස්සර මාව බුලි කරා සින්දු දාලා මේ කොහේ ඉඳන් කොහො කියනවාද කියලා ඒ මට යන්නෙන්වත් බෑ මුන්ගේ මාර කරදරේ ඒ මැදට උන්ගේ ගමේ රබන් පදේ ඇහුණාද කියලා මට වෙන වැඩ නැද්ද උන්ගේ රබන් පද අහහා ඉන්න අමාරුවෙන් මේ වේලි ඉන්නකොට කෙල්ලෙක් හොයනවා මම උන්ගේ මරුවාත මේ පාර කොල්ලා සීන් එක දැනගත්තා කලින්ම කෙල්ලෙක් දාගත්තනේ දැන් ඉතින් උන් හොයනවා මං කියලා සද්ද නැද මං ඇංගිලා ඉන්නේ උන් බලන් හිටියේ ඒකයි දැන සද්ද වහලා ඉන්නේ ඒක තමයි එහෙනම් මට ඊයේත් ඇහුණා රෙහා ගෙදර මිනිස්සයා කියනවා දැන් කාලේ කොහාගේ මෙලෝ සද්දයක් නැහැ නේ කියලා. Make sense. කවන්නේ හොයපුදින් සද්ද වහලා ඉන්න. මන්ට සිංගල් කාලේ hina වෙච්ච උන් තාම සිංගල් තාම උන් වේලෙනවා. උංග මේ කොහෙවත් ඉන්න කොහෙක්වත් යාළු වෙන්නේ නැහැ. උන් එක්ක උන් එච්චරට ආජරයි. ඉතින් මේ කවන්නේ ඕම හිටපුවාවේ. මං සද්ද වහලා මං ආතල් එකේ මං දැන් මැරිඩ් මිනිස්සෙක්. මට ආයුතර මේ උන්ට ආතල් දෙදින්න ඕනේ. ඔයත් ඉතින් ගමටම ඇහෙන්න කෑ ගහනවනේ ඉස්සර ඉඳන් සිංගල් කියලා ඉතින් මං හිතුවේ මේ අපි විතරයි තමයි කියලා ඇත්තටම මෙහෙම ප්‍රසිද්ධිය මේ සීන් එකේ ඉන්නේ උනට උන් ඊට හප්පා මේ FB කියන එකේ දානවා හැමතැනම මම සිංගල් ජීවිතේ සුපිරි ගගන් මොකක්ද අනිත් පාර්ශවයට උසි ගන්නනවා මම සිංගල් කියලා පෙන්නන්නනේ අන්තිමට කොහොම හරි ඔන්න කෙල්ලෙක්ව දාගන්න ඊට පස්සේ මුම් ලෝන් අරන් ආය වෙලා වෙඩින් මකුත් කරගෙන හොටෙල් වල කාලා බීලා නටලා ජොලි කරලා අන්තිමට යන්නේ මොනවටද ඉතින් අපි වගේම මේට් වෙන්න තමයි ඉතින් ඕක කරන්න ඔච්චර නැහින්න ඕනේ ඒ අපි හොඳයි බලන් යද්දි මේ ඒක නෙමෙයි ඔයාලට දෙයක් කියන්න තියෙනවා මං හිතන්නේ මම ප්‍රෙග්නන්ට්ද කොහෙද සිරාට අම්මට සිරි මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ ඔයාට මං කියන්න දෙයක් හම්බ වෙන්න ලඟ වුණාම කියන්න අපේ එහා ගමේ තියෙනවා හිට ද ප්ලේන් රෙසිඩෙන්සිස් කියලා මේ කපුටාස් අයියා ඉන්න රෙසිඩෙන්සි එක පොඩ්ඩයි ඒ පැත්තේ රවුමක් දාලා එන්න නැත්නම් ඉතින් මේ ආස්සේ මේ ළමයිනුත් හදන්න උනොත් මල ගෙලියව මේ පේරන්ට්ස්ලා වෙන්න බෑ දැම්ම අපි එහෙම කරමු